වදාළ ගරුතර මහා සංඝරත්නය ගෞරව නමස්කාර පූර්වක පිළිගත් ලබනවා. සියලු දෙනාම හිස්ස සුගලවන්න, හෙල්මට් ගලවන්න, පොඩි එකෙක් දාන්න ඉන්නවා නම් පොඩි එකෙක් ගලවන්න. නුවන් දනුස්ක කලාකරුවා විසින් 9 වෙනි වරට නිර්මාණය කර ඉදිරිපත් කරන පරාභව සූත්‍රයේ එක් කොටසක් වන දෙමාපියන්ට නොසලකීම විදහා දක්වන මාදුපිටියේ විස්මිත පහන් කූඩු නැරඹීමටයි ඔබ මේ පැමිණියේ. ඔබට පේනවා යුවන්තලයේ දර්ශනීය පහන් කූඩුවක්. මේ පහන් කූඩුව වර්ණ 18කින් ආලෝකමත් කරලා දර්ශනීය රමණීය පහන් කූඩුවක් ඔබට පේනවා. ඒ වගේම පහළින් ඔබට කුඩා පහන් කූඩුවක් පේනවා. සියලු දෙනාම මේ කුඩා පහන් කූඩුව දෙස මොහොතක් බලන්න. මේ පහන් කූඩුව හොඳින් මතකයේ තබා ගන්න. මොකද මේ පහන් කූඩුව විටක ඔබව මවිත කරනවා නොඅනුමානයි. මේ පහන් කූඩුව පහළට ගමන් කරමින් අර කුඩා පහන් කූඩුව සම්පූර්ණයෙන්ම වසා ගන්නවා නොපෙනෙන්නම. බලන්න මේ නිර්මාණය දිහා පහන් කූඩුවක් විසින් තවත් පහන් කූඩුවක් වසා ගන්න ආකාරය. ඒ වගේම මේ නිර්මාණයේ පුරාවටම ඔබට පේනවා රමණීය සියුම් වූ අලංකාර කැටයම් කලාවක් තිබෙනවා. කලාකරුවා ඇතුළු මේ තරුණ කැල මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම නිර්මාණය කරනවා සියුම් වූ අලංකාර කැටයම් කලාවක්. ඒ වගේම මේ කතා පුවතට අදාළ සියලුම රූප රාමු ඔබගේ දර්ශන පතේට පැමිණෙන ආකාරය දැන් බලන්න පුළුවන්. අම්මා දසමසක් මුසුර තියාගෙන අපිව මෙලොවට බිහි කරලා ලේකිරි කරපෙව් අපේ අම්මා තාත්තා දිවාරයන් ඔබලා වෙහෙසිලා රැකියාව කරලා අපිට රැකවරණය දුන්න අපේ තාත්තා අපි නිදාගත්තේ නැත්තම් අම්මගේ තාත්තගේ ඇස්වලට නිින්දක් ආවේ නෑ. අම්මා එළි වෙනකන් හරි නැලවිලි ගීත කියලා අපිව නලවනවා. ඒ තමයි අම්මගේ තාත්තගේ ආදරය. මේ සිදුවීම කලාකරුවා මා අසල ඇති පළමු රූපයෙන් අම්මගේ තාත්තගේ ආදරෙන් නැති හදන දරුවා පාසල් යන අවධියට පැමිණෙනවා. උසට ආහාරයක්වත් නැතුව දරුවට අඩුපාඩුවක් නොවේ. දරුවට උගන්වන්න මේ අම්මයි තාත්තයි මේ පුතාව ඉස්කෝලේ යවනවා. මේ සිදුවීම කලාකරුවා දෙවන රූපයෙන් නිර්මාණය කරනවා. හොඳයි පුතේ, පරිස්සමෙන් ඉස්කෝලේ යන්න ඕනේ. පුත්සර්ණයි පුතාට මේ මං ගින් දැන් බුදුසරණයි. පුතා පාසල් ගිහින් හොඳට ඉගෙන ගන්නවා. විභාග සමත් වෙලා උගත් බුද්ධිමත් තරුණයෙකු බවට පත් වෙනවා. පිළිගත් හොඳ රැකියාවක් කරන මේ තරුණයා අම්මාවයි තාත්තවයි හොඳින් බලාගෙන අම්මයි තාත්තයි එක්ක සතුටින් ජීවත් වෙනවා. මෙන්න මේ සිදුවීම කලාකරුවා තුන්වන රූපයෙන් නිර්මාණය කරනවා. මේ මාසේ පඩිය නම් මගේ වැඩවලට විතරම නෙවෙයි දන්නේ. මේ මාසේ පඩියෙන්වත් අම්මලා ඉස්සතු ගන්න නැතිවක් කරන්නේ. අම්මලාගේ හිත් සතුටු කරන මේ තරුණයාගේ නිසි කල වයසට ආවට පස්සේ අම්මගේ තාත්තගේ ආශිර්වාදයෙන් මැද තරුණයා යුග දිවියටපත් වෙනවා. මේ සිදුවීම කලාකරුවා මේ රූපේ නිර්මාණය කරනවා.
වෙනවා. අම්මලා තාත්තලා අතින් සිදුවෙන සුළු සුළු වැරදි අඩුපාඩු වලට වර්තමාන සමාජයේ ප්‍රශ්නයක් වුණ නැත්තම්මා සහ ලේලී අතර ඇතිවන ආරවුල නිර්මාණය වෙනවා. මේ සිදුවීම කලාකරුවා මේ රූපේ නිර්මාණය කරනවා. මම ඊ ගෙදර උයන කරක් කරා කියලා මහත්තයා කොහොමද දැනගත්තේ? අම්මලා ඕන ටිකක් නැහැනේ හැම බේම කියනවනේ. මේ ගෙදර නම් මට කවදාවත් සැලසීමේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔනේ මගේ පුතේ වෙන්නේ සමම කිව්වේ. ඔයාලා සතුටින් ඉන්නවනම් මේ අපේ කැමතිද වෙන්නේ? අනේ නවත්ත ගන්නම් මේ බණේ හිතුවට අපි බබලා කියලා. මම දන්නවනේ අම්මලාට බොහෝට වැඩ ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. අම්මට සතුටු ඕක කර ඉන්න නම් බලමුකෝ කොච්චර කාලයක් වුණ කේලක් ඉන්නේද කියලා. නැත්තම්මා සහ ලේලී අතර ඇතිවන ආරවුල උග්‍ර වෙනවා. තම පුතා ළඟ ඉන්න තියෙන අවස්ථාව මේ අම්මටයි තාත්තටයි නැති වෙනවා. මේ අම්මයි තාත්තයි ඊට පස්සේ මොකක්ද කරන්නේ? තමා හරියම්බ කරගත්තු හැමදේම තම පුතාගේ අනාගතය වෙනුවෙන් වියදම් කරනවා. කිසිම දෙයක් ඉතුරු කරගත්තේ නැහැ. දැන් මේ අම්මටයි තාත්තටයි මොකද වෙන්නේ? මේ අම්මයි තාත්තයි කොච්චර අසරණ වෙනවද? මෙන්න මේ සිදුවීම කලාකරුවා මේ රූපය තුලින් නිර්මාණය කරනවා. අපිට තෝරන්න මේ ගෙදර ඉන්න බෑ පුතේ. ඔබ දන්නවා මේ උඹට කොහොමද සලකුවේ කියලා. ඔබ එදින් කොච්චර දුක් වුණාද කියලා. අපි ගන්න බැලුවට කමක් නෑ පුතේ. පුතා ළමයි බිරිඳයි සතුටින් ඉන්න. අපි යන්නම්. ඔබට සතුටින් හිටපොන්න ඕන පුතේ. අපි මෙරි යන්නම් කොහෙද? තමයි මට නම් ඉස්සරහට ජීවිතේ. ඔයාලා කොච්චර කිව්වත් කොච්චර කැමතිද කරන්නේ. තම ආදරයෙන් හදාගත්තු දරුවා කැමති දෙයක් කරගන්න කියලා අයින් කරද්දී මේ අම්මටයි තාත්තටයි මොනවා හිතෙන්නේ නැද්ද? මේ අම්මයි තාත්තයි කොහේ කියලා යන්නද? අවසානයේදී මේ අම්මටයි තාත්තටයි උරුම වෙන්නේ මහපාරද? ඇයි අම්මලා තාත්තලට මෙහෙම වෙන්නේ? මොහොතකට අපි මේ තාත්තගෙන් අහලා බලමු. තාත්තේ ඔයා කොහෙද මේ යන්නේ? ඔයාට යන්න දැනක් තියනවද? අපි යන්නද පුතේ. අපිට මේ මහපාර තමයි උන්සතු දෙන්නවනම් අපේ සතුටත් ඒකයි පුතේ. අපිට කොහේ හරි ලැබලා ඉන්න බැරිය. දැන් මෙතෙන් අරතේ මහලු නිවාසෙට හරි අපි යනවා. මහලු නිවාසයට යද්දී අම්මගේ තාත්තගේ ප්‍රාර්ථනය උන් සතුටින් නම් අපිත් සතුටින් පුතේ. ඒ තමයි අම්මගේ තාත්තගේ ආදරය. බුදුන් තුන්වරක් වැඩි මේ දේශේ මහලු නිවාස. ඇයි මහලු නිවාස මොකටද? මොහොතක් පිටන්න සියලුම රූප රාමෝ දර්ශන තලයේ නිවත් දෙති. ඔබේ දැස් මවිත වෙනවා නොඅනුමානයි. මොකද ඔබ මේ නරඹන්නේ මාතු පිටියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වෙනවා. දැස් මවිත කරවන නිර්මාණයක්. ඔබේ දැස් මානයේ තිබූ අර කුඩා පහන් කූඩුව ඔබ ඉදිරියේදී මේ පහන් කූඩුව ගුවන් තලයට මුසු වෙද්දී කුඩා පහන් කූඩුව අතුරුදහන් වෙලා ලනු වලින් නිර්මාණය කරපු පරිවාර කූඩු වලින් තුන්දමන තවත් පහන් කූඩුවක් මතු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? එකම තැනකින් පහන් කූඩුවක් අතුරුදහන් වෙලා එතනින්ම තවත් පහන් කූඩුවක් මතු වෙන්න පුළුවන්ද? නමුත් ඔබ දකිනවා විස්මිත වූ නිර්මාණයක්. මේ නිසයි මේ නිර්මාණය විස්මිතයි කියලා කියන්නේ. ඒ වගේම ඔබට පේනවා කැටයක් කලාවකට එහා ගිහින් ලනු වලින් නිර්මාණය කරන ලනු වලින් කැටයක් කරපු විස්මිත වූ පහන් කූඩුවක්. දින සති මාස ගණන් විදි වර්ජිතව දැඩි වෙහෙසක් දැඩි මහන්සියක් අරගෙනයි මේ නිර්මාණය අද දිනේදී ඔබට නිර්මාණ කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේලා දිවයින පුරාම මාපිය වන්දනා වැඩසටහන් කියන්නේ මෙන්න මේ කරුණ කියලා දෙන්න. සියලු දෙනාම මේ කුටිය දෙස බලන්න. ඔයාගේ අම්මවයි තාත්තවයි සිහියට නගාගෙන මේ මාපිය වන්දනාවට හොඳින් සවන් දෙන්න.
පාට රසට කෑම බීම හදලා ආදරෙන් කවල පොවල බලාගත්තට කවදා හරි දවසක ඔයාගේ අම්මත් වයසට යනවා මගේ දුවේ. එදාට අම්මත් හැරමිටින් ඇවිදින දවසක් උදා වේවි පුතේ. මං ඔයාව ආදරෙන් කපුවට තුරුළු කරගෙන හිස අත ගාලා ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. ඔයාගේ අම්මා වයසට ගියදාට අම්මව මහපාරට ඇදලා දාන්න එපා මගේ පුතේ. කවදාවත් ඔයාගේ අම්මව අනාථ මඩමට මහලු නිවාසෙට ගිහින් දාන්න එපා මගේ දුවේ. හැකියාව තිබියදී දෙමාපියන්ට නොසැලකීම පිරිහීමට හේතුවක් වන බව බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කරන ආකාරය අර පේන කුටියේදී කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න. जिन्नकं रसरुम्भनं बहु संगोन भारती दंपरा इत्येतं विजानाम चतुर्भो पराभवोना किं पराभवतो සියලු දෙනාම දුහුත් මුදුන්දී සාදුකාරයක් දෙන්න. හැකියාව තිබෙදී දෙමාපියන්ට නොසැලකීම පිරිහීමට හේතුවක් වෙනවා. මේ ධර්මතාවය හොඳින් අවබෝධ කරගන්න එයයි කලාකරුවා ඇතුළු මේ තරුණ පිරිසගේ උත්සාහය. කලාකරුවා ඇතුළු අපි සියලු දෙනාගේම දෙමාපියන්ට මේ පහන් කූඩුව උපහාරයක්ම වේවා. ඔබගේ දර්ශන වාරය මෙතනින් නිමාවටපත් වෙනවා. මීළඟ වසරේදී මීටත් වඩා විස්මිත වූ නිර්මාණයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. එයත් නැරඹීමට පැමිණෙන්න ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.